ආයිබෝවන් ෆෙයා කිචන් YouTube channel එකට ඔයගලන්ව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අදත් මගේ ක්‍රමයට මෑකරල් ව්‍යංජනයක් තමයි හදන්නේ. ඉතින් එහෙනම් අපි බලමු ඉක්මනින්ම කොහොමද මේ මෑකරල් ව්‍යංජනය හදන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ මෑකරල්. මේකට හවරි මෑ කියලාත් කියනවා. මෙතන ග්‍රෑම් 400ක් විතර මම අරන් තියෙනවා. මේ ටික හොඳට සෝදලා කඩලා තමයි මම මේ අරගත්තේ. ඉතින් අපි එහෙනම් ඉක්මනින්ම බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉස්සෙල්ලාම මම වළඳක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දැම්මා. ඒක රත් වෙනකොට අබ ටිකක් දැම්මා. ඊළඟට තමයි මම දාන ප්‍රධානම දේ සුදු ලුණු බිත් 5ක් විතර මම මේ හීනියට කපලා මේකට එකතු කරා. ඊළඟට කරපිංච ටිකක් එකතු කරා. ඊළඟට බී ලුණු හරි රතු ලුණු හරි ටිකක් වැඩිපුර මේකට එකතු කරනවා. එකතු කරලා මේක හොඳට කලවම් කරන්න ඕනි. තව අම්බෙස් කරලක් විතරක් මම දැම්මා. දාලා මේ ටික ඉස්සෙල්ලා හොඳට කලවම් කරනවා. මේක තෙලේ ටිකක් බැදෙන්න දෙන්න ඕනි. මම මේකට තෙල් රත් වෙන්න තියලා අබ ටිකක් දාන වෙලේ ඔයාට තියෙනවා නම් ගෙදර සූදුරු චුට්ටකුත් දාන්න. සූදුරුයි අබයි දෙකම දාලා ඊට පස්සේ පහේ ටික දාන්න. දැන් මම මේකට කහ කුඩු ටිකක් දැම්මා. මිරිස් කුඩු තේ හැඳි භාගයක් දැම්මා. තුන පහ කුඩු තේ හැඳක් දැම්මා. ඊළඟට ලුණු කුඩු එකතු කරා. දැන් මම මේ ටික එකතු කරලා ඉස්සෙල්ලා මේ ටික හොඳට තෙලේ බැදෙන්න දෙනවා. තාම මම මෑකරල් එකතු කරේ නෑ. මේ ටික හොඳට තෙලේ බැදුනට පස්සේ තමයි මම මෑකරල් ටික එකතු කරන්නේ. දැන් මේ ටික හොඳට දුඹුරු පාට වෙන්න බැදලා තියෙන්නේ. මම දැන් මේකට මෑකරල් ටික එකතු කරලා හොඳට මේක මම අර ඉස්සෙල්ලා දාපු පහේ ටිකත් එක්ක කලවම් වෙන්න හොඳට කලවම් කරන්න ඕනේ. මේ ටික හොඳට මේ වගේ කලවම් කරලා අන්තිමට මම මේකට වතුර චූට්ටක් එකතු කරලා මේක තැම්බෙන්න වහලා තියෙනවා. බොහොම චුට්ටයි වතුර එකතු කරන්නේ. වතුර ගොඩාක් එහෙම දාන්න එපා. එතකොට ගොඩාක් වෙලා වතුර ටික හින්දනකම් ලිපේ තියාගෙන ඉන්න වෙනවා. එතකොට මෑකරල් වල පැහැ නැතුව යනවා. ගොඩාක් වෙලා තැම්බෙනකොට ඒක රසත් වෙනස් වෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ වතුර චූට්ටක් එකතු කරලා ඊට පස්සේ මේක වහලා විනාඩි 3-4ක් හිමීට තැම්බෙන්න දෙන්න. අපි ඊට පස්සේ බලමු. දැන් මම මේක විනාඩි 3-4ක් හොඳට තඹගත්තා. දැන් තැම්බිලා තියෙන්නේ. ඊට පස්සේ මම මේක හොඳට කලවම් කරලා මේකට මිටි කිරි චුට්ටක් එකතු කරනවා. මිටි කිරි ගොඩාක් ඕනේ නැහැ. බොහොම පිරිමැසින් දායකව පොල් පිරිමහගෙන උයන්න නම් මේ වගේ ව්‍යංජන මේ විදිහට හදන්න. එතකොට ඔයාලටත් හරි ලේසි. ඉතින් හරි කිරි චුට්ටයි එකතු කරන්න ඕනි. ඒ වගේම හරිම රසයි. මතක ඇතුව මේකට ප්‍රධානම දේ සුදු ලුණු බික් 4-5ක් අනිවාර්යෙන් එකතු කරන්න. මම නම් සුදු ලුණු ටිකක් වැඩිපුර කන්න කැමති හින්දා සුදු ලුණු බික් 5-6ක් දාගත්තා. ඔයාලා කැමති නම් තව චුට්ටක් වැඩිපුර දාගත්තත් කමක් නැහැ. සුදු ලුණු ටිකක් මෑකරල් වලට වැඩි වෙන තරමට මේක රසයි. ඊට පස්සේ කිරි ටිකක් එකතු කරලා දැන් මේක හොඳට කලවම් කරලා නැවත සැරයක් මම මේක වහලා විනාඩි 3-4ක් වහලා තියනවා හොඳට හිඳෙන්න. ඉතින් මේ තියෙන්නේ හොඳට හිඳිච්ච මෑකරල් ව්‍යංජනේ. ඉතින් ඇත්තටම මේක හරිම රසයි මේ විදිහට ඉව්වහම. ඉතින් මේ තමයි මගේ ක්‍රමයට මෑකරල් හදන හැටි. ඉතින් ඔයත් බලන්න මේ විදිහට එක සැරයක් හරි හදලා රසයි නේද කියලා. ඉතින් මගේ මේ වීඩියෝ එකට ඔයා කැමති නම් මම අදත් මතක් කරනවා මාව subscribe කරලා යන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, යාළුවෙක්ට බලන්න share කරන්න කියලාත් මතක් කරන ගමන් අලුත් වීඩියෝ එකක් අරන් ආයෙත් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.